everyone, welcome to my YouTube channel. ඉතින් 2026 අවුරුද්දට විශ් කරන ගමන් මගේ channel එකේ අරගෙන first vlog එක තමයි ඔයාලත් එක්ක මේ share කරගන්නේ. ඉතින් ගොඩක් අය දන්නවා ඇති මේ entrance එක දකින්නකොටම කොහෙද කියලා. මේ Dubai Miracle Garden. ඉතින් මේ entrance එකේ ඉඳලාම parking area එකේ ඉඳලා entrance එකට ඉඳලාම මල් හැමතැනම මේ ලස්සනට වවලා එයාලා හරිම ලස්සනට මේක හදලා තියෙනවා. ඉතින් දැන් අපි මේ entrance එකේ තමයි ඉන්නේ. ඉතින් අපි online ticket purchase කරලා තිබුණ නිසා අපිට හරිම ලේසි වුණා. මෙතන tickets අපිට මේ QR එක scan කරලා enter වෙන්න තමයි තියෙන්නේ. ඉතින් හරිම ලේසි process එකක්. මේ විදිහට අපි entrance එකකින් යනවා දැන් garden එක ඇතුළට. ඔන්න entrance එකේම ඉන්නවා යෝධ අශ්වය දෙන්නෙක්. මේ දෙන්නා යෝධ කියලා කියන එච්චර ලොකුයි. grass වලින් කරලා තියෙන්නේ structure එකට grass වවලා. ඒ වගේ structures ගොඩක් මේක ඇතුලේ අපි යද්දින් ඉස්සරහට යද්දින් පේනවා. teddy bears ලා ඉන්නවා. ඊට පස්සේ penguin ලා එක විදිහට structures වලට grass වවලා හදලා තියෙනවා. ඒ වගේම ලස්සන මල් ගොඩක් තියෙනවා මෙතන. petunias තමයි ගොඩක් තියෙන එක පාට වලින් petunias වවලා තියෙනවා. ඒ වගේම sunflower මේ වගේ මල් තමයි ගොඩක් තියෙන්නේ. ඉතින් මෙතන ලොකු area එකක් ගොඩක් ලොකු space එකක මේ තාම අපි ඉන්නේ මේ entrance එකේනේ. ඉතින් ඇතුලේ තව ගොඩක් ලස්සන තැන් තියෙනවා බලන්න. ඇත්තටම මෙතනට ආවම European vibe එකක් තමයි දැනෙන්නේ. ඇත්තටම අද මේ අපි ගිය දවසේ Sunday එකක් නිසා ඉතින් ටිකක් crowded. ඒ වුණාට මේ ස්පේස් එක ගොඩක් ලොකුයි. අපිට නිදහසේ ඇවිදින්න බලන්න ගොඩාක් දේවල් තියෙනවා. මේක ඇතුළෙම කැෆේස් උත් තියෙනවා. ඉතින් යම් ඉස්සරහට කොහොමද Miracle Garden එක තියෙන්නේ කොහොමද මේක ලස්සන බලන්න යම් මාත් එක්ක ඉස්සරහට. ඉතින් මේ ඒරියා එකේ ඉන්නවා ලස්සන cute අලියෝ දෙන්නෙක්. දෙපැත්තට අලියෝ දෙන්නෙක් හදලා තියෙනවා grass වලින් කරලා. හරිම ලස්සනයි. ලොකුයි ගොඩක් ලොකුයි. අපි නිකන් ලංකාවේ දකින ඇත්ත අලියෝ වගේම මෙයාලා ගොඩක් ලොකුයි. ලස්සනට මේ structures හදලා තියෙනවා. ඒ වගේම මේ අපිට පොඩි ටෙම්පල් එකක් වගේ තැනකට මේ උඩට නගින්න පුළුවන්. ඒ නගින ඒරියා එකට ගියයින් පස්සේ මෙන්න මේ පේන තැන මෙතන උඩට නැග්ගම
එතන තමයි මේ පීක් පොයින්ට් එක. මෙතන මේ මිරකල් ගාඩන් එකේ තියෙන. ඒකට නැග්ගම එතනදී බලා ගන්න පුළුවන් මේ අලියෝ ගොඩාක් ලොකුවට අර ලස්සනටම බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා එයාලා මල් වලින්ම හදපු ක්ලොක් එකක්. මේකත් හරිම ලස්සනයි. මල් වලින්ම කරලා මේක පොඩියට මේ මෙතන බහින්න වගේ ස්ටෙප්ස් හදලා තියෙනවා. ඒ වගේම දැන් මේ පෙන්වන්නේ අර මං කිව්වා අපිට උඩට නගින්න පුළුවන් ඒරියා එක. මෙන්න මේ විදිහට නැගලා ගියාම ඒ නගින දෙපැත්තෙත් එයාලා ලස්සනට පාට මල් හදලා තියෙනවා. ඒ වගේම මේ උඩට යනකොට හරිම ලස්සනට පන්සලකට යන වයිබ් එකක් තමයි තියෙන්නේ. මේ ලංකාවේ අපිට ඉතින් අපි මේ වගේ නැගලා කඳු නැගලා යන පන්සල් තියෙනවානේ. ඉතින් ඒ වගේ වයිබ් එකක් තමයි තියෙන්නේ මේ උඩට යනකොටම තියෙනවා. ඒ වගේම මේ මෙතනට ගියාම මේ ඒරියා එක ලස්සනටම පේනවා. වටේම ලස්සනට පේනවා. මෙන්න මේ වගේ උඩට යනවා අපි දැන්. යනකොටම සුදු පාටට මේ වගේ චෛත්‍යයක් වගේ ඒගොල්ලෝ හදලා තියෙනවා. හරිම ලස්සනයි. උඩටම ආපුහම ඒක වෙනමම වයිබ් එකක්. මේ දෙපැත්තෙම අර මං කිව්ව අලිය දෙන්න මේකේ දෙපැත්තට ගියාම ලස්සනට බලා ගන්නත් පුළුවන්. ඒ වගේම මේ ෆ්ලයිට් ස්ට්‍රක්චර් එකක් එයාලා හදලා තියෙනවා. එමිරේට්ස් ෆ්ලයිට් එකක ස්ට්‍රක්චර් එකක්. ඒකත් ඔක්කොම ග්‍රාස් වලිනුයි මල් වලිනුයි කරලා තියෙනවා. ඇත්තටම ෆ්ලයිට් එකක් වගේ ඒ ස්ට්‍රක්චර් එක කරලා තිනවා. මේ හරිම ක්‍රියේටිව්. ඒ වගේම යාලා ගොඩක් මෙතන මේන්ටනන්ස් වලට කොයිතරම් මහන්සි වෙලා මේක මෙච්චර ලස්සන කරනවද කියලා හිතා ගන්න බැරි තරම් ලස්සනටම යාලා නීට්ව මේක මේන්ටේන් කරගෙන යනවා. මේ ඉන්නේ අලියෝ දෙන්න එක අලියෙක් මේ උඩට පේන විදිහ උඩ ඉඳලා තමයි මේ වීඩියෝ එක ගත්තේ. ඉතින් එයාලව ඉස්සරහට බලනකොට හරිම ලස්සනයි. ගොඩාක් ලොකුයි. මෙන්න මේව තමයි උඩට මෙයාලව පේන්නේ. ඒ වගේම මේ වෙලාවේ ඉතින් වින්ටර් එකේනේ. ඉතින් හොඳට හුලං එනවා. ක්ලයිමේට් එකත් හරිම හොඳයි. ඉතින් මේ හොඳ කූල් ක්ලයිමේට් එකක තමයි අපි මේ ගියේ. ඒ එන්ජොයි කරන්න පුළුවන් හොඳ ක්ලයිමේට් එකක් තියෙන නිසා. ඒ වගේම එතනිනුත් අපිට තවත් චුට්ටක් උඩට නගින්න පුළුවන්. උඩටම ගියාම මෙතන කැෆේ එකකුත් තියෙනවා. ඉතින් මේ වගේ තැන් වල පුංචි ස්ටෝල්ස් කැෆේස් දාලා තියෙනවා. අපිට ඕන රිෆ්‍රෙෂ්මන්ට්ස් ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ උඩටම ගියාම මේක තමයි පීක් පොයින්ට් එක. මෙතනින් ආපහු අපිට පුළුවන් එහා පැත්තෙන් ස්ටෙයාකේස් එකක් තියෙනවා. බැලලා ඊට පස්සේ තියෙන ටික බලන්න යන්න පුළුවන්.
මෙතන තියෙනවා ලොකු ස්මර්ෆ්ස් ඒරියා එකක්. ඒ කියන්නේ මේ ස්මර්ෆ්ස් වල ගොඩක් හදලා තියෙනවා. ලස්සනයි, හරිම ලස්සන ක්‍රියේෂන් එකක්. මෙන්න මේ ඒරියා එකෙන් එළියට යනකොට ඉස්සරහට යනකොට තියෙනවා පෙන්ගුයින්ස්ලා හදලා ටෙඩි කෙනෙකුත් හදලා තියෙනවා ලස්සනට. එයාලා මේ ෆ්ලවර්ස් ඒ වගේම ග්‍රාස් යූස් කරලා තමයි හදලා තියෙන්නේ. ඉතින් මෙතනින් මම එන් කරනවා මගේ වීඩියෝ එක. මිරකල් ගාඩන් බ්ලොග් එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් ආයිමත් ඉක්මනින්ම බ්ලොග් එකක් අරගෙන එන්නම් ඔයාලට. Thank you so much for watching. Bye.